අපි අවසන් වරට පාර්ලිමේන්තු අටරමුවේ සත්‍යාග්‍රහයක් සහ උද්ඝෝෂණයක් කරලා මේකට මාස 3කට අධික කාලයක් ගත වෙලා තියෙනවා. පසුගිය සමය නැතිවරණ සමයක් ඒ වගේම ආණ්ඩුව ඒ වෙලාවේ පොරොන්දුනා අපිට මේ මාස 3 ඇතුළත විශේෂයෙන් අගමැතිතුමිය පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙන් මතකර ප්‍රතිපත්ති පිළිතරක් වශයෙන් ප්‍රකාශ කරේ අනිවාර්යයෙන්ම ගුරු විභාග කියන සියලු කටයුතු උදාහරණ කරනවා. ඒ වගේම විභාග මතින් තමයි උපාධාරය ගන්න. සියලු විභාග මේ මාසයේ ජූනි මාසයේ වෙනකොට පවත්වනවා. එහෙම කියලා තමයි ආණ්ඩුව පොරොන්දු. නමුත් මේ වෙනකොට මාස 3කටත් වැඩි කාලයක් ගත වෙලා ඇවිල්ලා තියෙන්නේ අපිට දීලා තියෙන එකම විභාගයේ උපාධාරයට ලියන්න පුළුවන් විදිහට ඒක විභාගයක් කරලා තියෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරී තනතුරට ඇප්ලිකේෂන් කරලා තියෙනවා. ඒ ඇප්ලිකේෂන් වලටත් අපි රුපියල් 1000 මුදල් වශයෙන් වදිනවා කියලා රැකියාවේ උපාධාරණ සියලුම දෙනා ඇප්ලිකේෂන් මම හිතන්නේ ආසන්න වශයෙන් දන්න විදිහට ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. තනතුරු තියෙන්නේ 136ක් විතරයි. ඉතින් 35000කට වැඩි ඉන්න රැකියාවේ උපාධාරණ මම හිතන්නේ ගිය මාසේ කන්වර්සේෂන් කියලා තවත් කොටසක් මේ වලට එකතු වුණා. ඉතින් 136ක් තමයි මේ මාස තුනටම ඇප්ලිකේෂන් කරලා තියෙන්නේ තාම. ඒක නිසා දැන් මේකේ තරගය වැඩි නිසා උපාධාරීට පන්ති යන්න වෙලා තියෙනවා. තව විභාග වලට මුදල් ගෙවන්න වෙලා තියෙනවා. මේ හැම එකකින්ම රැකියාවේ නියුතු උපාධාරිය තව තවත් තැලෙමින් තමයි කාලය ගත කරන්නේ. ඔවුන් මානසිකව කලකිරීමට ලක් වෙලා තියෙනවා. පීඩනයට ලක් වෙලා තියෙනවා. උපාධාරීන් ගැන කතා කරපු උපාධාරීන් වෙනුවෙන් පෙනීන්නපු ආණ්ඩුව මේ විදිහට කටයුතු කරගෙන අපිට ඇත්තටම කනගාටුයි. ඒ වගේම පහුගිය දිනක ලාල්කාන්ත ඇමතිවරයා කෘෂිකර්ම ඇමතිවරයා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා කියනවා රැකියාව දෙන්නේ නැහැ. රැකියාව දෙන ආයතනයක් නෙමෙයි රජය කියන්නේ අපි රැකියාව දෙන්නේ නැහැ. රැකියාව විරුද්ධ උපාධාරීන්ට රැකියාව ටිකක් දෙනවා අනිත් දේශවල නම් උපාධාරීන් මේකට බලාපොරොත්තු තියාගන්නවා කියලා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා. ඒ වගේම උපාධාරීන් උපහාසයට ලක් කරනවා අපි අක්කර 25ක් දෙන්න කියලා. අපි විශ්වාස කරනවා මේක සත්භාවයෙන් කියපු අක්කර 25ක් ලබා දෙන්න කියන සත්භාවයෙන් කියපු කතාවක් නෙමෙයි. මොකද උපාධාරීන් 25000ක් අක්කර 25 ගන්න දෙනවා නම් දෙන්න. අඩු ගානේ 10000කට දෙන්න. එහෙම කියපු එක නෙමෙයි. මේක උපාධාරීන් හැල්ලුවට ලක් කරන්න කරපු ප්‍රකාශයක්. උපාධියක් තියෙන මිනිස්සේ කවදාවත් කරන ප්‍රකාශයක් නෙමෙයි. ඔහු මේක උපාධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ලංකාවේ මේ තරම් දියුණු දරමනාසේ දියුණු සාක්ෂරතාවයක් පවතින සුදුසාධන රාජ්‍යයක් වෙන්න රාජ්‍ය සේවය ඉවහල්ලා ඒක හැමෝම දන්න කාරණයක්. ලෝකේ කතා වෙන කාරණයක්. මේ රාජ්‍ය සේවය සහ උපාධාරීන් දෙකම හැලුවට ලක් කරගෙන ඉතුමා කියනවා කාර්යාලයට එන සංවර්ධන නිලධාරීන් විශේෂයෙන්ම සංවර්ධන නිලධාරීන් කැඳවුම් කරු චන්ද්‍රදුර රජ මහත්තයා තියාගෙන ආණ්ඩුවේ මේ ලාල්කාන්ත මහත්තයා මේ කරන ප්‍රකාශය අපි තරයේ හෙලා දකිනවා. මේ අපි කියනවා මේ ආණ්ඩුවට කී දෙනෙක් ඉන්නවද කැඳවුම් කරු උපාධාරී රැකියාවේ නියුතු උපාධාරී නියෝජනය කරලා පාර්ලිමේන්තුවට ආපු කැඳවුම් කරු කී දෙනෙක් අද වෙනකොට පාර්ලිමේන්තුවේ ඉන්නවද? සුනිල් නන්දිනේති මහත්තයාගේ ඉඳලා විමල් රත්නායක මහත්තයාගේ ඉඳලා රැකියාවේ නියුතු උපාධාරීන් සමාජවාදී ශිෂ්ටාංගමය නියෝජනය කරලා ආපු මහතුරු එරංගුලිත කර මහතුරු දැන් කියනවා ඒක වැරද්දක් කියලා. ඒක ඒ කියන්නේ ආණ්ඩුවක් විදියට කියනවාද මේ උපාධාරීන් වෙනුවෙන් පෙනී හිටපු එක විශ්වවිද්‍යාල ශිෂ්‍යාව වෙනුවෙන් පෙනී හිටපු එක වැරද්දක් කියලා. ආණ්ඩුවේ මතය මේකද? ඒ කියන්නේ ඔබලා බලයට එන්නේ විතරද උපාධාරීන් පාවිච්චි කරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාව පාවිච්චි කරේ කියලා අපි අහන්න කැමතියි. ඒ වගේම අපි කියනවා ආණ්ඩුවට අපි ඉදිරියේදී සියලු උපාධාරීන් පෙළගස්සලා සියලු උපාධාරී සංගම් පෙළගස්සලා අපි පළාත් මට්ටමින් සහ ජාතික මට්ටමින් නැවත අපේ අරගලය ආරම්භ කරනවා. පෙරට වඩා ශක්තියෙන් සියලු සංවිධාන සියලු සංගම් මේක රාශී කරගෙන